හා යාළුවනේ මෙන්න ඔයාලා කීන් සපායතනයේ බෙල්වෙදේරේ මේ වෙද්දි අපේ තිබුණේ ලීටර් 6කින් මේක විතරයි. ඒ කියන්නේ ඉවර වෙලා එන්නේ නැතුව සෑහෙන කාලයක් තිබුණා බෙල්වෙදේරේ ලීටර් 6 මේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න ලීටර් 6 මේකේ යට ලයිට් එක පවා තියෙනවා පත් වෙන. ඒ වගේම තමයි මෙන්න දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා මේ පරණ ස්ටොක් එකෙන් මේක විතරයි අපි ළඟ ඉතුරුලා තිබුණේ. මෙන්න දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා බෙල්වෙදේරේ පෝලන්තේ නිෂ්පාදනය කරන බෙල්වෙදේරේ එක ලීටර් 6 බියෝ. ඔයාලා දන්නවා දැන් ගොඩාක්ම දැන් කෑම බීම පවා බියෝ කන්න කියනවා විසයි ආහාර මේ කියලා ඉතින් නොයිකුත් කතා කියනවනේ. ඔන්න ඒකත් ඔට්කා එකත් ඔන්න වෙනස් කරලා බියෝ වලින් එවලා දිනවා ලීටර් 6. මේ තියෙන්නේ බියෝ බෙල්වෙදේරේ බියන්කෝ එක සුදු පාට එක. මේ තියෙන්නේ බියෝ ලීටර් 3 බියෝ. මේ පොඩි බෝතලේ බියෝ මේ තියෙන්නේ. එයාලා බියෝ ලාංඡනයේම ගහලා දැන් කෙලින්ම එවලා දිනවා බෙල්වෙදේරේ. ඉතින් ඇත්තෙන්ම ඒකත් හොඳයි. මේ මම නම් ඉතින් තාම මේක බැලුවේ නෑ මේ රස විඳලා බල්ලම වීඩියෝ එකකින් කියන්න. මේ තියෙන්නේ බෙල්වෙදේරේ අනිත් අලුත් බෝතල් ටිකක් ඇවිල්ලා දිනවා බලන්න. කීන් සපාදනයේ දෙවලට මොනවාද මේ බෙල්වෙදේරේ එක එක වර්ග වලින් ඇවිල්ලා දිනවා. මාර්කා ඒ කියන්නේ වර්ග ගොඩක් ඇවිල්ලා දිනවා මේ වෙද්දි. ඉතින් තව දිනවා මේ බෙල්වෙදේරේ මේ දිනවා අපි මේ තියෙන බෙල්වෙදේරේ සම්පූර්ණ තියෙන සෙට්. ඉතින් එන්න ඔයාලට ලබා ගන්න පුළුවන් කීන් සපායතනය තුලින්. ඒ වගේමයි ආපහු නැවත කියනවා බියෝ බොනවා නම් රස පොඩ්ඩක් වෙනසක් බලන්න එක්ක මං හිතන්නේ හොඳටම හොඳයි. ඒ කියන්නේ බියෝ කියන්නේ කිසිම සැරක් නෑ කිසිම ඒ කියන්නේ රසකාරක දෙයක් නැතුව සුභාහික හදලා තියෙන දෙයක් කියලා තමයි යාලා කියන්නේ. ඉතින් ඒ හින්දා හැබැයි ගණනුත් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. එන්න කීන් සපායතනය තුලින් ලබා ගන්න පුළුවන්. එහෙනම් ජය වේවා යාළුවෝ.